හෙලෝ යාළුවෝ ඉතින් මොකද වෙන්නේ? ද ගහන්න යන්න බලව්ව. මේක දිනන හැටිවත් දන්නේ නැහැ. දිනන හැටි නම් දන්නේ පොඩ්ඩක් ඔය කට්ටිය කියන නිසා ප්ලේ කරලා බලමු. හොඳනේ. අන්න හරි. ඔන්න චුට්ටවයි. ඔන්න වික්ටෝරියා කියන විදියට මේ බලව වලින් පිරිච්ච තනක්. ගේට්ටුවෙන් ඇතුළටම එනකොටම අමුතු සීතලක් එක්ක කියා ගන්න බැරි තරම් පාළු මූසල හැඟීමක් දැනුණා. කොම්බෝ වල ඇත්ත වගේ එක එක සද්ද එන්න පටන් ගත්තා. බය වුණා. ඒ නිසා මම තව ටිකක් වලව්ව ළඟටම ආවා. අම්මෝ බය වුණේ. එකපාරටම කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ දැනුන නිසා මම පිටිපස්සට හැරුණා. ඒත් එක්කම මාව පොළව ඇතුළට කඩාගෙන වැටුණා. එතනින් පස්සේ මට මුකුත් මතක නැහැ. අම්මෝ ඉතින් බං උට තිබ්බනේ බිත්තර කට්ටක් අරන් ගිහලා බිත්තරේ ඇතුළේ තිබ්බ කුණුව ටික බීලා බිත්තර කට්ටස් හැංගෙන්න බං. මේ මොකද්ද මේ? පේන විදිහට පරණ ඩයරියක් වගේ. මේ බං ඵලයන් යන්න කවට අnder ඉබොත. ගැම්මට බුක් එක ගත්තා. දින පොත නිදන් මොකක්ද මන්ද බං? එහෙම බලහන්න ලෝඩ් වෙනව නේද? ලෝඩ් ඉල්ලා මේ බම් මේ මල් ඕකට මෙහෙම කරනවත් හරියයිද? ආවල් එහෙම කරන්න ඕනේ. එතකොට හරියනවා. අම්මෝ මේක ඇතුලේ තියෙන. ඩෝ කාසියක් බං. අඩෝ මට ඔක දීපන්. දෙන්නේ ආවනේ. ඕනේ නම් දැන් පටන් ගමු. හෙලෝ ඉතින් මොකද වෙන්නේ? අද ගහන්න යන්නේ වලව්ව. බලමු දොර අරින්න. ඩෝ පැවිලු බලොක්ලු. කීර් එකක් තියෙනවා. අඩේ මේ ගණී සීන් එකේ. ජී කියවගේ නේද අර. දොර අරින්න කියන්නේ. බට්ටා ගම්මක්. උදන් මදුල් වුණේ. නලාට දෙක. කාසියක් ගන්න දෙන්නේ. අර කාසි 12 කොරන්නක් තියෙන්නේ. හට්ටි මුට්ටි තියෙනවා. හට්ටි මුට්ටි නිදන් මදුල දෙවෙනි මහලෙන් ඕක ඔතනම තියන්න ඕනේ බා. මුලින්ම කරන්න යන වැඩේ කරන්න ඕනේ. මෙහෙ නේද බං? මොකද්ද බං? මම එකම පාරේ යන්නේ ප්ලේ කරේ දිනන රෙද්දන්නම් දන්නේ නෑ ඇත්තටම කියනවා. ඔක්කොබයක් තියෙන යාළුවනේ මම මේක එක බඩුවල නම කියන එක ගණන් ගන්න එපා ඔය. හැම ගේම් එකකම ක්‍රෝබාර් එක එකම විදිහනේ. දොරවල් දෙකක් තියෙනවා. එම්මනම අම්මගේ කාසිය කොයින්ද? ගණි මට්ටම් ක්‍රෝබාර් එක ගනි. මට හිතෙන්නේ ඇනේ එන බම් මේක අර කුම්පුගෙන් තියෙන යන්නේ වගේ එන ගලන තාන්ගෙන් ගේන්න ගලුත් නිසා පොඩි බග්ස් තියෙනවා. මොකද එකමනේ අර කරකද්දී කරගෙන නවමා තුම්පාරක් විතර කරගෙන අවස්ථා ආවා. කලින් මේ ගලෝ කරේට කලින්
දෙකනේ විපාරක් කරගෙන මේක ගලව මචං දෙයි අඩෝ ක්‍රෝබාර් දෙකක් තියෙනවා එකක් කඩන්නේ එකක් ඉරික් කරපන් උක බන් දෙකක් වැඩන්නේ නේ බලපන් කොරෝර් බාර් දෙකක් කොරෝර් බාර් ගණන් ගන්න එපා මේකට අපිට කොරෝර් බාර් එකකින් බෑ මෙතෙන්ද යන්න ඕන මචං නැමිලා හරිද හැන්ඩල් එකේ මිටිය තියෙනවලු මචං එහා ගෙදර 100ගේ ඔන්න මචං අප්‍රසන්න සතෙක්ගේ සවුන්ඩ් එකක් ඇහුණා මැනික් දැම්මුණ වෙන්නේ නෑ මන් දන්නේ බා මේ අටමගල ඇතුලේ යාළුවනේ තියෙනවා මිටි කෑල්ලක් නේ මම මතකයිවා චුට්ටක් ආ ඩේමු මෙතන වලකඩ ගහ ගන්න බලහන්කෝ ගහක කෑල්ලක්ද මන් දෙත්මු මෙතනම ඒකෝ අම්මා මෙන්න මේ හප්පා ඉන්න හප්පා ගොඩක් කට්ටිය කියන්නේ මුට හප්පා කියලා යාළුවනේ අංගෙවි මිටි හැමර් හෙඩ් එක යාළුවනේ දැන් යතුරු එපා අඩෝ දැන් ගනි මචං වැඩේ හරි ස්ටෝන් ප්ලේට් එකක් වහමු දේබම්මේ ග්‍රැනි කියන චුට්ටක් ග්‍රැනි එක ගාලා තියෙනවා ඒක නම් දිනන්න පුළුවන් බං මම බලන්නම් ග්‍රැනි එකක් ගේන්න හරිද ඉන්න වීඩියෝ එකක් අන්න මචං මචන් නාකි ගෑනියෙන් පස්සෙන් එනවලු අඩෝ දැන් නම් බය හිතෙනවා බං මේක ඒ මොන වුණත් බං දෝ මෙව්වා විසික් කරපන් හයේ අඩෝ ආටිනක් නෑ අඩෝ කියන එක ඇහෙන්නේ හරියට 100ත් නිකන් මා හිතන විදියට ග්‍රෑන්ඩ්පා වගේ පොරක් වෙන්න අඩෝ 100 කෝවා අඩෝ වෙන දෙයක් වෙන්න කියලා යමන්න මෙහෙම ගෑනියෝ අඩෝ යාළුවනේ පාලයන් මට යන්න දීලා ඊ බංගේ 100 මොකෙද්ද බංගේ යාළුවනේ හෙල්ත් එක වැඩි කරගන්න එක මේ මෙතන තිබ්බා ඒත් එක් දැන්නේ දෝ හරිනාගේ ගෑණි ආච්චි මචං ලසිත් මාලිංග වගේ බෝල දානවා අනේ වලින් ගෑණි බලු හිනාව නතර කරගනින් අඩෝ දෙනවා බා දැන් නම් මචං චුට්ටක් බේරෙන්න අමාරු වෙයි අපි දුවන එක දාලා යමු
අඩෝ මේ පාර නම් මේ අවසානේ බඩුත් වටෙනවා ඇස්සේ හිඩු ඔන්න යන්නේ ආයි බලක් කෙනා නාගි ගෑණි අපි ඒකිට ටැග් එකක් දෙන්නත් ඕනේ නේද මේ ගෑණිට බග්දක මේ නිදන් බණ්ඩාරාච්චි බණ්ඩාරමණිකේ ඔහොම ඉඳපම්මා නෝ යකෝ අඩෝ ඒකන බහිරුනේ උඹ පපුවත් ගේනවා අනේ ආච්චි තියාගෙන තෝමස් තෝගේ ගානෝ ඔය හිටපිය හොරා පලයන් තියන්න අඩෝ මේකවන් පළවෙනි තට්ටු යාචින්න දෙවනි තට්ටු 100යින් අඩෝ නාගිගෙන් දෙක්කද පලයන් බං ආච්චි යන්න lo දෙන්නම් ඔලුවකක් කුමයි බා අනේ 100ට වැදිලාද මන්ද මේ පරයම් බන් 100 යන්න ඔබ මොන සාප අද උන් කොහොන එකට අඩු වෙනවා මාමාරයි ඉක්මනට බේත් ගන්න ඕනේ ඕ බෙහෙත් අඩු ෂෝට් කට් එක දැක්කද හරි යාළුනේ දැන් ඉතින් ඔවා ඉවරයි හරිද ඊළඟ වීඩියෝ එකේ හිටියම මේ මම ආයෙ පාරක් මේ ගේම් එකේ වීඩියෝ එකක් ගේන්න දිනන්න ගන්න නැති නිසා ඉතින් දන්නානේ චුට්ටක් මාත් ප්‍රැක්ටිස් පාරක් වෙලා අපි ගහමු එහෙනම් මම යනවා සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ ලයික් කරන්න බෙල් බටන් එක ක්ලික් කරගෙන යන්න